සුබ දවසක් සියලු දෙනාටම. මම අද ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න හදන්නේ 9 ශ්‍රේණියේ සමීකරණ ආශ්‍රිත ගැටලුවක්. මේක ඇවිල්ලා සරල සමීකරණයක්. මේ සරල සමීකරණයට අපි කියනවා වරහන් සහිත සරල සමීකරණයක් කියලා. මම දැන් ඔයගොල්ලොත් එක්ක මෙන්න මේ වරහන් සහිත සරල සමීකරණයේ විසඳන ආකාරය සාකච්ඡා කරනවා. පළවෙනියට බලමු අපි මෙන්න මේ වරහනට අපි කියනවා සුළු වරහන කියලා. මේ වරහනට අපි කියනවා සංගල වරහන කියලා. මෙතනදී මේ වරහන් දෙකෙන් පළවෙනියටම සුළු කරලා ඉන්න ඕනේ සුළු වරහන. සුළු වරහන සුළු කරනවා කියලා කියන්නේ මේ සුළු වරහනෙන් එළියේ තියෙන මෙන්න මේ දෙකේ ඉලක්කමෙන් සුළු වරහන ඇතුලේ තියෙන x ඍණ 1 කියන ප්‍රකාශනය ගුණ කරන්න ඕන. එහෙනම් ගුණ කරපුවාම මට පිළිතුර විදියට ලැබෙනවා පළවෙනි පියවර විදියට. එහෙනම් අපි කරන්න ඕනේ සුළු වරහන ඉවත් කරන එක. එහෙනම් මේක සුළු කරපුවාම ඔයාට ලැබෙනවා 2යි සංගල වරහන 2 x වලින් ගුණ වුණාම 2x ධන 2 ඍණ 1කින් ගුණ වුණාම ඍණ 2යි. මෙන්න මේ වරහනෙන් එළියේ මේ ධන 2 තියෙන්නේ. ඒ නිසා මේ දෙකෙන් ගුණ වෙන්න යන්නේ නැහැ. එහෙනම් මේකේ ධන 2 ඒ විදිහටම අපි ලියන්න ඕන. සංගල වරහන වහනවා සමානයි 18. එහෙනම් මතක තියාගන්න පළවෙනි පියවර විදිහට අපි කරේ සුළු වරහන ඉවත් කරපු එක. දෙවෙනි පියවර විදිහට මම කරන්නේ මේ සුළු වරහන සංගල වරහන ඇතුලේ තියෙනවා සජාතීය පද. අන්නේ සජාතීය පද තියෙනවා නම් අපිට කරන්න ඕනේ ඊළඟට ඒව සුළු කරගන්න ඕන. ඔයාලට පේනවා මෙතන ඍණ 2යි ධන 2යි කියලා ඉලක්කම් දෙකක් තියෙනවා. එයා සජාතීයයි. එහෙනම් ඍණ 2යි ධන 2යි සුළු වුණාම උත්තරය බිඳුවක් වෙනවා. ඒක කැපිලා ගියාම. එහෙනම් ඔයාලට පිළිතුර විදියට එනවා 2යි සංගල වරහන ඇතුලේ 2x කියන පදේ විතරයි එන්නේ. සමානයි 18. ඔයාට පුළුවන් දැන් ඊළඟට කරන්න ඕනේ සංගල වරහන ඉවත් කරන්න ඕන. එහෙනම් අපි එතනදී සංගල වරහනෙන් එළියේ තියෙන මෙන්න මේ දෙකේ ඉලක්කමෙන් සංගල වරහනෙන් ඇතුලේ තියෙන 2x කියන පදේ ගුණ කරන්න ඕන. ගුණ කරපුවාම ඔයාට එනවා පිළිතුර විදියට 4x සමානයි 18. දැන් ඉතින් මෙතනින් එහාට අපි කරන්න ඕනේ 4 ඉලක්කෙම වත් කරගන්න දෙපැත්තම 4ෙන් බෙදන්න ඕන. 4ට 4 එකයි 4ට 4 එකයි කියලා මෙතන සුළු වුණාම x සමානයි. ඔයාලට පිළිතුර විදියට එනවා මේ උත්තරේ සරල වුණාම 2න් 9යි. දෙකේ ඉලක්කමෙන් පද දෙකම බෙදුනහම. එහෙනම් 2න් 9 කියන එක අපිට තියන්න බෑ. මොකද ඒක විෂම භාගයක්. ඒක මිශ්‍ර සංඛ්‍යාවක් කරපුවාම 9 ඇතුලේ දෙකේ ගොඩවල් තියෙනවා 4ක්. කියන්නේ දෙවරක් 4 8යි. එහෙනම් තව එකක් ඉතුරු වෙන්නේ 9න්. එහෙනම් ඒ ඉතුරු එක ලවේ ලියලා හරියට තියෙන ඉලක්කම දෙක ලියනවා. එහෙනම් ඔයාලට x කියලා කියන්නේ 4යි 2කින් 1. ඉතින් දුවේ පුතේ ඔයගොල්ලන්ට මේ වගේ ගණිත ගැටලු පිළිබඳ දැනුම දිනපතා ලබා ගන්න අපගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේම ඔයාලට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ගණිතය සම්බන්ධව මගේ දුරකථන අංකය මේ වීඩියෝ එකේ දිස් වෙයි. ඒ දුරකථන අංකයට WhatsApp message එකක් යොමු කරන්න. මම හැකි ඉක්මනින් ඒට පිළිතුරක් ලබා දෙනවා. හැමෝටම ජය.